අපහාස වෙනවා. චෝදනා එනවා. ඒක අපි දිනන සටන ගහන බීම. අයිබෝන් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් අපේ ලියන්ඩු සහෝදරයා ඉන්න අපිත් එක්ක එකතු වෙලා. අයිබෝන් කලු. මේ අපි දැන් මේ ටිකේ පොඩ්ඩක් අපිට පොඩ්ඩක් වීඩියෝ පොඩ්ඩක් එහෙම මෙහෙම දාගන්න අමාරු ප්‍රශ්නයක්ත් තියෙනවා. මොකද මේ වැඩත් එක්කනේ. වැඩත් එක්ක ටිකක් අමාරුයි. ඒ වගේම මේ මාසේ පොඩ්ඩක් බිසි මාසයක් විවිධ ආකාරයේ දේවල් අපිට තිබුණා කලින් කරන්න. මේ ඒ වගේම අපේ channel එකට දැන් කලින් කිව්වා මේ කොහෙද ඉන්නේ කියලා. දැන් සමහරක් වෙලාවට අපේ වීඩියෝස් පෙන්වන්න නැතුව කියලා දෙනවා කට්ටියට නේ. එහෙම පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක YouTube එකේ ඇවුලා. YouTube එකේ ඇවුලා ඒක අපේ ඇවුලා නෙමෙයි. එහෙම පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න අපේ අර ඔයාලට බලා ගන්න පුළුවන් අපේ notification on කරගත්තොත් channel එකේ subscribe කරලා විතරක් මදි. ඊට අපිට තියෙනවා bell icon එක. ඒ bell icon එක click කරොත් ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකකින් එනවා. ඒතකොට හොයන්න දෙයක් නැහැ. හොයන්න දෙයක් නැහැ. කෙලින්ම වීඩියෝ එක බලන්න පුළුවන්. හරි අපි යමු අද news එකට. නිවුස් එක තමයි මේ කරුම් දැන් මේ ටිකේ කට්ටිය වැඩ නැහැ. වැඩ බැග එහා පැත්තෙන් කෑ ගහලා ඉන්නවනේ. ඒ වගේම දැන් දෙපළක් එකතු වෙන්න යනවා නව ඉවලක් නේද? පරණ ඉවලක් දැන් ආයේ මේ ඩිවෝස් වෙලා ඉඳලා ආයේ එකතු වෙන්න යනවා. එකතු වෙන්න හදනවා. මේ ඔතන එක්කෙනෙක් කපටි. මෙහෙමයි. ඔතන එක්කෙනෙක් කපටි. මං කියන්නේ පාක්ෂිකයෝ කියලා ඉන්න සෙට් එකකින්නේ. ඇත්තට මේ මිනිස්සු පව්. ඔව් පව් ඉතින් මාර මේ අනුකම්පාව. ඒක හරියට කොයි වගේද දන්නවද? එදා අර මේ මහින්දරයි රනිල්ලයි දෙන්නටම වඳින්න උනේ. අර හම්බෙන්න ගියාට මහින්දත් තියෙනවා රනිලුත් තියෙනවා. මහින්දගයි රනිල්ලත් ඇඳලා යනවා. රනිල්ගයි මහින්දරත් ඇඳලා යනවා. ඒක ඒ කියන්නේ පාවා ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදී. ලැජ්ජාවක් තියෙනවා. සහෝදරවරුනි ආදරණීය අම්මේ තාත්තේ මේ ඉතිහාසයේ දේශපාලන පක්ෂ විසින් කරපු ලොකුම පාවාදීම තමන්ගේ පාක්ෂිකයන්ට කරා. දැන් තව ඒ වගේම එකක් වෙන්න යනවා. ඒ අතර වර්තමාන ආණ්ඩුව ලස්සනට වැඩ ටික කරගෙන යනවා. කවුරු කොහොම ওই කඩමණ්ඩි ගානේ දැන් කවුරු එකතු වුණත් තේරුමක් වෙන්නේ නැති වෙයි. මොකද මේ ජනාධිපතිතුමා රදත් මේ කරන වැඩ කටයුතුත් එක්ක ඡන්ද කඩාගෙන යනවා ලොකුවට දැන් ඉස්සරහට. හරි. ජාත්‍යන්තර වශයෙන් පැහැදිලිවම කියන්නම් ජාත්‍යන්තර වශයෙන් සහෝදරවරුනි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා කියලා ජාත්‍යන්තර වශයෙන් තහවුරු කරලා තිනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මේ වෙනකොට ගොඩ. හරි. නිවුස් එකට යමු කලුම්. මේ කඳුකර ප්‍රජාවේ ප්‍රතිලාභී පවුල් 2000කට නිවාස හිමිකම් ප්‍රදානය කිරීම. කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම්පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කරන නිවාස 10000 ව්‍යාපෘතිය 4 වන අධීරයේ ප්‍රතිලාභීන් 2000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය. සුවපහසු නිවසක් සනීප ආරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමග එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබා දීම පමණක් නොව මවබිමට ජවයක් සපයන ගෞරවනීය පුරවැසියෙක් බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇති බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කරා. ඒ අනුව කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර මෙම නිවාස ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රතිලාභීන් තෝරාගෙන තියෙනවා. මම හිතන්නේ මේකත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කඳුකරේ ගොඩක් මිනිස්සු රටේ ඉන්න සියලුම පුරවැසියෝ එකයි කියලා ඒක තමයි කියන්නේ. කඳුකරේ ගොඩක් මිනිස්සු සාමාන්‍ය සජිත්ට ඡන්ද දුන්නා. සජිත්ට ඡන්ද දුන්නා වැඩි පුර සජිත්ට සහ රනිල්ට. හැබැයි යාළුවා දැන් හිතවතා කියන නෙගෙයි හිතවතා ගෙවල් හදන්න ගියපු ගෙවල් 40000ක් මචං. නියෝජ්‍ය අමාත්‍ය ටීවී සරත් සහෝදරයා කිව්වා සජිත් පටන් ගත්ත නිවාස 40000ක වැඩ ආය නැවත මුලින් ඉඳන් පටන් අරගන්න වෙලාවලු තියෙන්නේ. ඒ ටික තමයි දැන් ඔය මේ ටිකේ කරගෙන. ඒ ගානික මෙහෙමනේ දැන් ඉස්සරෝ ගෙවල් හදපු අය දැන් ගෙවල් හදන්න කෝටි 1000ක් කරනවා නම් ඒකෙන් කෝටි 100ක වගේ තමයි ගෙවල් හදන්නේ. ඒකත් සමහරක් ගෙවල් වල මේ බවුන්ඩ් මේ මොකද්ද මේක විතරලු තියෙන්නේ. හරිද? ඒ නිවාස අරමුදලුත් සමහර අය ඉස්සර ගෙවුවා. අත්තිකාරම විතරලු තියෙන්නේ. නේද? ඉස්සර හිටපුවා.
අත්තිවාරමනේ මොකද අත්තිවාරම විතරලු තියෙනවා හරි ඉතින් ඔය වගේ සුපිරි වැඩක් තමයි දැන් ඒ ටිකක් දැන් මේ වෙනකොට ඒ ගෙවල් ටික ඇත්තටම ඉවරයි ඉවරක නිම වෙමින් පවතිනවා ඒකට විශාල මුදලක් වැය කරා මේ මිනිස්සුන්ට හිතෙන් නැති අපි ඡන්ද දුන්නේ කාටද දැන් අපිට වැඩ කරන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන් ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය කවුරු කොහොම ව්‍යාජ නිවුස් වලට අහු වෙන්නත් එපා ඒගොල්ලන්ගේ අර බඩ තර කරගන්න මඩි තර කරගන්න channel දෙකක් තුනක් තියෙනවානේ ඒ තුනෙන් ඉතින් දිගටම ගහනවා ගැහුවට ව්‍යාජ පුවත් ව්‍යාජ මවන පොත් වලට වань පසවදරුනි මිත්‍රෝර්නේ එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම ජය වේවා